අද ඔයා යම් ප්‍රශ්නයක ඉන්නවා නම්, පීඩනයක ඉන්නවා නම්, වේදනාවක ඉන්නවා නම්, කලකිරීමක ඉන්නවා නම්, ලෙහා ගන්න බැරි ගැඹුරු ප්‍රශ්නයක් ඔයාට තියෙනවා නම්, අද මේ මාතෘකාව ඒ ප්‍රශ්නෙන් ඔයාව ඈතර කරන්න කරන මහා විශිෂ්ට වික්‍රමයක් විදිහට දකින්න. ඔයාට තරහ, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, දුක, බය, සැකය, මිත්‍යාව ඔයාව සුවර්ණතිකම ආවට පස්සේ අන්න අර වතුර ටික ටික මේ නැවට කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒක සතුට පිරිච්චි, ආදරේ පිරිච්චි, බය නැති, විශ්වාසය හැදිච්චි, ඔයාව අගය කරන, ඔයාට ආදරය කරන ලස්සන ලෝකයක් හදාගන්න. අන්න ඒ ලෝකය ඔබ සොයන දේ, ඔබ සොයනවා කියන ලස්සන ලෝකය ඔයාට නිර්මාණය කරනවා. හදවතේ සියුම් තැන් වචනයෙන් ස්පර්ශ කළ ශ්‍රී ලාංකීය අමුහඬ පෞරුෂය ඇම්මක් තියෙනපුන් ගැම්මෙන් අවුලවාලන නූතනයේ පොසිටිව් වයිබ් එක සජිත් වන්නිනායක YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අමුවට රාට පපුවට තිතට. ඔබ සොයන දේ ඔබ සොයනවා කියන ගැඹුරු කතාව ලංකාවට ප්‍රථම වතාවට ඍජුව කතාවක් විදිහට ඉදිරිපත් කරේ අපි. හැබැයි ජීව විද්‍යාත්මක සාක්ෂි බොහොමයක් එක්ක බහුතරයක් මිනිසු පිළිගත්ත මනෝවිද්‍යාත්මක කාරණාවක්. හිතන්න, ඔබ සොයන දේ ඔබව සොයනවා. ඔබ සොයන දේ ඔබව සොයනවා. හරි ගැඹුරු කතාවක්. ජීවිතේ මිනිස්සුන්ට සමහර වෙලාවට තමන්ගේ ඉලක්ක වලට අරමුණු වලට යද්දී තමන්ගේ ඔළුව ඇතුලේ ඉලක්කය අරමුණ තිබ්බට, තමන්ගේ සැලසුම තිබ්බට එයයි දන්නේ නැති කාරණාවක් තමයි ඒ සැලසුමට යාලව යන්න එයාලගේ අභ්‍යන්තරයේ තියෙන සිතුවිල්ල හරියට බලපානවා කියලා. ඔයාට උත්තර දෙන්නේ ඔයාගේ බාහිර රූපේ නෙමෙයි. ඔයත් එක්ක කාලාන්තරයක් ඇසුරු කරන, ඔයාව මෙහෙවන ඔයාගේ හිත ඇතුලේ තියෙන සිතුවිලි තමයි ඔයාට ඔයාගේ ලෝකේ හදලා දෙන්නේ. ඒ නිසා මේ මනෝවිද්‍යාත්මක සත්‍ය කතාව ඔයාගේ ජීවිතයේ ගැඹුරු පරිවර්තනයක් කරන, විද්‍යාත්මක වෙනසක් කරන හරි ගැඹුරු කතාවක්. අද ඔයා යම් ප්‍රශ්නයක ඉන්නවා නම්, පීඩනයක ඉන්නවා නම්, වේදනාවක ඉන්නවා නම්, කලකිරීමක ඉන්නවා නම්, ලෙහා ගන්න බැරි ගැඹුරු ප්‍රශ්නයක් ඔයාට තියෙනවා නම්, අද මේ මාතෘකාව ඒ ප්‍රශ්නෙන් ඔයාව ඈතර කරන්න කරන මහා විශිෂ්ට වික්‍රමයක් විදිහට දකින්න. ඒ නිසා අමතක කරන්න එපා. මාතෘකාව ගැඹුරින් අහන්න, සවිස්තරාත්මකව විඳින්න. මේක නොදන්න කෙනෙකුට ඉගෙන ගන්න ෂෙයා කරන්න. අමතක කරන්න එපා. දිල්ලීමක් කරනවා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන තරම් නියතමානී ස්තුතිවන්ත වෙන්න. ඔබ සොයන දේ ඔබ සොයනවා. ජීවිතේ ලස්සන කතාවක්. තේරුම් ගන්න. මිනිස්සු නොදකින් නොහිතන පැත්තක් තියෙනවා අපේ මොලේ. ඔයාගේ මොලෙන් හැම තප්පරයකම ඔයා මොනවා හරි දෙයක් හිතුවොත් ඒ හිතන දෙයට අනුරූපව ඔයාගේ මොලෙන් එළියට තරංග නිකුත් කරනවා. හිතන මාත් එක්ක ඔයා මොලෙන් දෙයක් හිතුවොත් හිතන දෙයට අනුරූපව ඔයාගේ මොලෙන් එළියට විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරනවා. ඒ ඇක්ෂන් එකට විශ්වය කරන්නේ ඇට්‍රැක්ෂන් එකක්, ආකර්ෂණයක් හදනවා. ඔය මොලේ තරංග විද්‍යාව අපි ඔයාට ආකර්ෂණ නීතිය කියලා කතා කරා. ඔබ සොයන දේ ඔබව සොයනවා කියන කතාවේ ගැඹුරක් තියෙන එතන තමයි. අද මම ඔයාලට සාක්ෂි 4ක් විද්‍යාත්මකව කියනවා. මේ සාක්ෂි 4න් එකක් හරි ඔයාට වෙලා තියෙනවා නම් ඔයාට පැහැදිලිව පිළිගන්න වෙනවා. ඔයාගේ මොලේ ගැඹුරු විද්‍යාත්මක ශක්තියක් තියෙනවා. ඔයා හිතන දේ ඔයාට ආකර්ෂණය වෙනවා කියන කතාවට. ඔයා ආදරණීය යාළුවෙක් ඉන්න ඔයාට සමන් කියලා. සමන් ඉන්නේ ගොඩක් ඈත ප්‍රදේශයක ජීවත් වෙන්නේ. ඔයා ගෙදර හැම වෙලාවෙම දැන් මේ මෑතක ඉඳන් සමන් ගැන කතා කරන්න පටන් ගන්නවා. මේ සමන් ගොඩක් කාලෙකින් දැක්කෙත් නෑ, සමන් ආවෙත් නෑ, සමන් මොනවද දන්නේ නෑ කරන්නේ. ගෙදර මාතෘකාව සමන්. ඔන්න දවසක හවසක නිවුණු වෙලාවක ලස්සන නිදහස් වෙලාවක ගෙදර වාහනයක් එනවා. ඒ වාහනේ ඇවිල්ලා බහින්නේ කවුද? ඔයාට මොකද හිතෙන්නේ? එයා සමන්. ඔයා එකපාර කියනවා දෙයියනේ ගලේ ගැහුවත් මැරෙන්නේ ඔයා ගැන කතා කරේ කියලා. අන්න සමන් ඇවිල්ලා හරි පුදුමයි. පුදුම වෙන්න කාරණාවක් නෑ. ඒක තමයි තියරි එක. ඔයා මොලෙන් හොයන්නේ සමන් ගැන, ඔයා මොලෙන් හිතන්නේ සමන් ගැන. ඔබ සොයන දේ ඔබව සොයනවා. ඒක තමයි විද්‍යාත්මක සත්‍යය. ආස කරන ඇඳුමක් තියෙනවා. ඒ ඇඳුම ඔයා ලස්සනට අල්මාරියේ එල්ලලා තියෙනවා. ආස නැති ඇඳුම යටින් දාලා තියෙනවා. ඔයා දන්නවද? ඒ සමහර විට ඒ ඇඳුම ඔයා නිතර අඳිද්දී ගෙදර නෝන නැත්තම් මහත්තයා කියන ඔක යුනිෆෝම් එකද? වෙන එකක් නැද්ද අඳින්න? ඔයාට එහෙම කියන අවස්ථා ඇති. ඇයි ඔයා ඒකට ආස කරේ? මෙන්න විද්‍යාත්මක තියරිය. මොලේ ඇඳෙන දෙයට මොලේ ඇදෙනවා.
ආපහු කියන්න මොලේ ඇඳෙන දෙයට මොලේ ඇදෙනවා. ඒ නිසායි අර ඇඳුමම අඳින්න ආස කරන්නේ. ඒක යුනිෆෝම් එකද කියලා අහන්නේ ඒ නිසා. ඔයා වැඩිපුර මොලේ ඇඳගෙන තියෙන දෙයට ඔයාගේ මොලේ ඇදෙනවා. විද්‍යාත්මක තියරි කිහිපයක් මම ඔබට මේ කියලා දෙන්නේ. ඇඳෙන දෙයට ඇදෙනවා, සොයන දේ සොයනවා. රතු පාට BMW කාර් එකකට ආසයි කියලා අපි දවසක් ඔයාලට කිව්වනේ. හැබැයි පාරේ යද්දි නිතර ඔය ආස කරන වාහන ඔයාගේ ඇස් දෙකට පේනවනේ. මල ගෙදර මගුල් ගෙදර හැමතැනම ඔයා හොයන වාහන ඔයා දකින්නවනේ. ඔයා වෙලාවකට හිතනවා මෙච්චර වාහන මං ආස කරන වාහනේ කොහොමද කියලා. අන්න විද්‍යාත්මක කතාව. ඔයාගේ මොලෙන් හොයන්නේ රතු පාට BMW කාර් එකක්. දෙයියනේ ඇස් දෙකට පේන්නේ මේ වගේ වාහන. මුණ ගැහෙන්නේ මේ වගේ වාහන. ඔබ සොයන දේ ඔබව සොයනවා. සින්දුවක් කියන්න ආස හිතෙනවනේ. නිදහසේ සින්දුවක් කියන්න කල්පනා කරලා පාරට බහිනවා. දුක හාදු දෙන රේ සින්දුව කියන්න පාරට බහිද්දෙම එතනින් ත්‍රිවිල් එකක් යනවා. එතනින් වාහනයක් යනවා. ඒ වාහනේ යන්නේ ඔය ආස කරන සින්දුව. ඔයා කියන සින්දුව. කොයිතරම් විද්‍යාත්මකද? අපි මෙතෙක් නොකියපු ගැඹුරු කතාවක්. ඔය ආස කරන සින්දුව ගැන කල්පනා කර යද්දී ඔයාට ත්‍රිවිල් එකක, රේඩියෝ එකක, ටීවී එකක කොහේරි තැනක මෙන්න මේ සින්දුව ඇහෙන්න පාරක් හැදෙනවා. ඒ ආස කරන සින්දුව ඇහෙන්න පාරක් හදලා දෙනවා. ඔබ සොයන දේ ඔබව සොයනවා. ගැඹුරු විද්‍යාත්මක තියරියක් තේරුම් ගන්න මිනිස්සුන්ට අමතක වෙන දේ මිනිස්සු හිතනවා ඔයා මතු පිටින් හොයන දේ තමයි ඔයාට හම්බ වෙන්නේ කියලා. අමතක කරන්න එපා. ඉලක්කයේ වාහනයක් ගන්න එක, ගෙයක් හදන එක, ප්‍රොමෝෂන් එකක් යන එක, උපාධියක් ගන්න එක වෙන්න පුළුවන්. ඉලක්කය මොකක් වුණත් ඔයාගේ ඉලක්කයට බලපාන්නේ මතු පිටින් තියෙන ඉලක්කය නෙමෙයි. ඔයාගේ ඇතුලේ පරිසරය ඔයා ඒ වෙනුවෙන් කොහොමද නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. ලිඳක පතුල තියෙනවා. ලිඳේ පතුල බලන්න ඔයා කරන්න ඕනේ එකම දේ වතුර පිරිසිදු කරගන්න එක නේද? ලිඳේ පතුල බලන්න ඔයා කරන්න ඕනේ එකම දේ වතුර පිරිසිදු කරන එක නේද? ඔයා වතුර පිරිසිදු කරගන්න නැතුව කොහොමද ලිඳේ පතුල බලන්නේ? තේරුම් ගන්න. අරමුණ මොකක් වුණත් ඒක වාහනයක්ද, ගෙයක් හදන එකද, උපාධියක් ගන්න එකද, රට යන එකද, කවුරු හරි කෙනෙක් වගේ වෙන එකද, ඒ අරමුණ මොකක් වුණත් වැඩක් නැහැ. ලිඳේ පතුල බලන්න, අරමුණ දකින්න, වතුර පිරිසිදු වෙන්න ඕනේ කියලා මම ඔයාලට කිව්වනේ. ඔයාගේ මොලේ හැම තැනම සුපැහැදිලි වෙන්න ඕනේ. චිමිනි ලාම්පුවක වටේ හොඳට සුද්ධ කරලා චූටි කළු පාට එක ඩොට් එකක් තිබ්බොත් ඒ ලාම්පුව පත්තු කරපුවාම පලාතක් අඳුරු වෙනවා. මොකක්ද ඔයාගේ ඩොට් එක? ඔයාගේ අඳුරු කෑල්ල මොකක්ද? වේදනාවක්ද? තරහක්ද? කලකිරීමක්ද? පීඩනයක්ද? දුකක්ද? බයක්ද? අවිශ්වාසයක්ද? අහන්න ඔයාගේ මොලෙන් පුන පුනා. නැවත අහන්න. මං ඉන්නේ දුකෙන්ද? මං ඉන්නේ වේදනාවකින්ද? මං ඉන්නේ මිත්‍යාවකින්ද? මං ඉන්නේ බයකින්ද? මට මාව විශ්වාස නැද්ද? මං ඉන්නේ සැකයකින්ද? ඔයාගෙන් අහන්න පටන් ගන්න. දැන් අහන්න, දැන් අහන්න. මේ මොහොතේ අහන්නකෝ. නිකන් විනාඩියකට තප්පරයකට මාව විශ්වාස කරලා අහන්න. ඇස් දෙක පියාන අහන්න ඔයාගේ මොලෙන්. ඔයා දැන් ඉන්නේ වේදනාවකින්ද කියලා. ඔව් අනේ සර් මම ලොකු වේදනාවකින් ඉන්නේ. මට හිතා ගන්න බැයි මට මෙහෙම උනේ කියලා. එයා මාව දාලා ගියේ කියලා මට තේරෙන්නේ නැහැ සර් මේක. ඔව් සර් මම ලොකු ණය ප්‍රශ්නයක් ඉන්නේ. මට මේක ගෙවා ගන්න තේරෙන්නේ නැහැ සර්. ඔව් සර් මගේ මහත්මයා මෙහෙම ප්‍රශ්නයක් මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. හරි තේරුම් ගන්න. ඔයා ඉන්නේ ප්‍රශ්නක. අන්න මතු පිටින් ලස්සනට ඇඳලා hina වෙලා ලස්සනට ඉන්න ඔයාගේ ඇතුලේ තියෙන බොර වතුර ටිකක් නේද? ඇතුලේ එන ප්‍රශ්නයක් තියෙනව නේද? අන්න ඇතුලේ තියෙන ප්‍රශ්නෙට තමයි ඔයාට ලෝකේ උත්තර දෙන්නේ. යටිහිතේ තියෙන කතාවට තමයි ලෝකේ සූදානම් වෙන්නේ. ඔබ සොයන දේ ඔබව සොයනවා. මේ ගැඹුරු විද්‍යාත්මක තීරය අල්ලගන්න. දැන් ඔයා ඉන්නේ බයකින්. ඔයා බයෙන් ඉන්නවා අනේ මට මේ ණය ගෙවා ගන්න බැරි වෙයිද? මට මේ ප්‍රශ්න විසඳන්න බැරි වෙයිද? මම විභාගයේ ෆේල් වෙයිද? මට යන්න බැරි වෙයිද බයෙන්? අවශ්‍යතාවයේ මතු පිටින් මට මේ ගමන යන්න ඕනේ කියලා තියෙනවා. ඒ ඕන කියන එක අභිබවා ඔයාගේ ඇතුලෙන් ඔයාට බය කියන එක නිර්මාණය වෙලා තියෙනවා. ඇතුලේ තියෙන බය ප්‍රතිඵල දෙන්නේ ඇතුලේ තියෙන දෙයට. එළියෙන් මේකප් කරලා, එළියෙන් මොඩිෆයි කරලා, එළියෙන් ලස්සනට හදපු ගහපු පර්ෆියුම් එකට නෙමෙයි විශ්වය සැලියුට් කරන්නේ. ඒ පර්ෆියුම් එකට සැලියුට් කරන්නේ, ඒ ලස්සනට සැලියුට් කරන්නේ ඔයා වටේ ඉන්න මතු පිට ලෝකයේ මිනිස්සු. එයාලා తాවකාලිකයි. ඒ මොහොතට විතරයි. ඒ වෙලාවට hina වෙයි. ඒ වෙලාවට අප්පුඩි ගහයි. ඒ වෙලාවට එකතු වෙලා සතුටු සාමිතිය යෙජෙයි. හැබැයි හෙට අනාගතයේ ලෝකය ඔයාට හදලා දෙන්නේ මෙන්න මේ ඇතුලේ ප්‍රොසෙස් වෙන ටික.
hina වෙලා හිටියට ඇතුලේ වේදනාවක් තියෙනවා. ඔබ සොයන දේ ඔබ සොයනවා. වේදනා සහගත අනාගතයක් උරුම කරගන්න ඇතුලේ ටිකින් ටික නිර්මාණය වෙනවා. හොඳට තේරුම් ගන්න. ඔයා ඒ වෙලාවේ ඒ ඇත් එක්ක hina වෙන්නේ සතුටින් නෙමෙයි. ඔයා ඒ වෙලාවේ ඒ ඇත් එක්ක කතා කරන්නේ සතුටින් නෙමෙයි. සමහර අයට ඔයාගේ වචන පැටලෙනවා තේරෙනවා. හිනාව වෙනස් වෙනවා තේරෙනවා. සමහර ඔයාගෙන් අහනවා ඔයා මොකද අවුලකින්ද ඉන්නේ කියලා. කල්පනා කරලා බලන්න බොරුද කියලා. ඔයා මොකද ප්‍රශ්නකින්ද ඉන්නේ කියලා අහනවා. සමහර අයට ඒක තේරෙනවා. ඔයා ඉන්නේ බයකින් නම්, දුකකින් නම්, වේදනාවකින් නම්, ෂුවර් නැති මානසිකත්වකින් නම් පැහැදිලිවම ඔයාගේ ඇතුලේ තියෙන මානසිකත්වයට තමයි විශ්වය උත්තර දෙන්නේ. මේ විද්‍යාත්මක තීරය ගලප ගන්න. විශ්වය හැම විටම පාද තියන්නේ ඔයාගේ තාලෙට මිසක් ඔයා විශ්වයේ තාලයට කවදාවත් පාද තියන්නේ නැහැ. ඒක ගැඹුරුයි. විශ්වය හැම විටම පාද තියන්නේ ඔයාගේ තාලයට විනා කවදාවත් ඔයාට විශ්වයේ තාලයට පාද තියන්න බෑ. එකම වේදිකාවක දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සතුටින් ඉන්නවා, එක්කෙනෙක් දුකින් ඉන්නවා එකම වේදිකාවක. සතුටින් ඉන්න කෙනාට ඇහෙන්නේ වේග රිද්ම සින්දු. ඩාන්ස් කරන මිනිස්සු පේනවා. දාඩිය දාන්න යා නටන්න හදනවා. දුකින් ඉන්න කෙනා එයා දිහා බලාගෙන ඉන්නෙත් මෙහෙම. එයාට පේන දුකින් ඉන්න මිනිස්සු එකම වේදිකාවක. මෙයාට දුකින් ඉන්න පුළුවන් මිනිස්සු පෙන්වන එකයි දුකින් ඇහෙන සින්දු ඇහෙන එකයි. Facebook එකේ YouTube එකේ යාට පේන හැම දෙයක්ම දුක හිතන කාරණා කරන එකයි විශ්වය ලස්සනට කරලා දෙනවා. හැබැයි මෙයාට තියෙන අඩිය ගානේ ඩාන්ස් කරන්න පාර හදලා දෙනවා. හම්බෙන මිනිස්සු සතුටින් ඉන්න මිනිස්සු මුණ ගැස්සලා දෙනවා. විශ්වය හැම විටම පාද තියන්නේ ඔයාගේ තාලයට විතරයි. ඒකයි කියන්නේ එක අත්තේ කුරුල්ලෝ එකට වහනවා කියලා. කතාව පැහැදිලිද? එක අත්තේ කුරුල්ලෝ එකට වහනවා කියන්නේ ඒකයි. ඔයා දුකින් නම් කාලයක් යදුවාට හේතු වෙන්නේ දුක පිරිච්ච යාළුවෝ. දුක පිරිච්ච නෑදෑයෝ. අනේ නංගි ගණන් ගන්න එපා. ඕවම තමයි මටත් ඔය ටිකමයි උනේ. මොනවා කරන්නද? අපි ඔක්කොම එක වල්ලේ පොල් එක ඉත්තේ පොල්. මිනිස්සු එහෙම කියනවා. ඒවට අහු වෙන්න යන්න එපා. ඒවා හිතන්නවත් යන්න එපා. තේරුම් ගන්න කතාවේ බරපතලකම මොකක්ද කියලා. කතාවේ බරපතලකම හරි ගැඹුරුයි. ඔයා මේ මොහොතේ මොලේ ඇතුලේ ජීවත් වෙන්නේ කවුරු විදියටද? ඔයාට එහෙම යාළුවෝ ආශ්‍රය කරන්න පාර හදලා දෙනවා. පෝසත් ධනවත් සරු මිනිස්සු එද්දි ඔයා ලෙඩ වෙලා යාළුවෝ මග හැරෙනවා. අහලා බලන්න හිත ඇතුලෙන් ඔයාගේ මේ වෙලාවේ චින්තනයේ තියෙන කොතනද කියලා. අන්නේ චින්තනය ඔබ හොයන දේ ඔබ හොයනවා කියන දඬ ඔයා එක්කගෙන යනවා. කිසිම දවසක ඔයාගේ ප්‍රතිපත්ති කඩලා අනාගතය වෙනස් කරන්න දෙන්න එපා. මුහුදක් උඩ නැවක් මෙහෙම පාවෙලා යද්දී කවදාවත් ඒ නැව මුහුදේ අපිට ගිල්ලවන්න බෑ. හැබැයි ඒ නැව ඇතුළට වතුර කාන්දුනොත් ඔයා බලන් ඉද්දී නැව ටික ටික මේ මුහුදේ ගිලෙනවා. මේ සමාජය කියන්නේ එහෙම මුහුදක්. ඔයා ඒ සමාජයේ ගමන් කරනවා. ඔයාට තරහ, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, දුක, බය, සැකය, මිත්‍යාව ඔයාට ඔයාව සුවර්ණතිකම ආවට පස්සේ අන්න අර වතුර ටික ටික මේ නැවට කාන්දු වෙන්න පටන් ගන්නවා. ඔයා කියනවා මේ සසර බියකරුයි, මේක අමාරුයි, මට එපා වෙලා තියෙන්නේ සර්, මට තිත්ත වෙලා මට ඇතිලා මට තේරෙන්නේ නැහැ සර්, මට හිතා ගන්න මගේ ඔළුව බරයි සර්, ඔළුව කැක්කුමයි සර්, සෙම සර්, ඇඟ රිදෙනවා සර්, අමාරුයි සර්, උදේට නැගිටින්න බෑ සර්, ඇඟ හැමතැනම රිදෙන්න ගන්නවා සර්. ඔයාට තේරෙන්නේ නැහැ ඔයාගේ ඇතුළට ඔයා දැනුවත්ව වතුර කාන්දු වෙනවා කියලා. ඔයාට යන්න දෙන්නේ නැහැ. බර කරනවා. තීරණයක් ගන්න මාව හොලවන්න දෙන්නේ නැහැ කියලා හේතුව මගේ ඇතුලේ තීරණය තමයි මගේ අනාගතය හදන්නේ. ලියන්න කොලයක් අරගෙන මේ මොහොතේ ඇතුලින් ඔයා ඉන්නේ විශ්වාසෙන්ද ඔයා ගැන කියලා. ඔයා ඉන්නේ සතුටින්ද ඔයා ගැන කියලා. ඔයා ඉන්නේ දුකින්ද ඔයා ගැන කියලා. එයා දාලා ගියපෙකට දුකින්ද ඒ ප්‍රශ්නෙට දුකින්ද කියලා. අවිශ්වාසෙන් ඉන්න කියලා. මොකක් හරි මිත්‍යාවක් පස්සේ යනවද කියලා. බුදුහාමුදුරුවෝ කිව්ව දෙයියනේ. ගුණා පස්සෙන් එන කරත්තරෝදේ වගේ පව් පස්සෙන් එනවා කියලා. උන්වහන්සේ ලෝකෙට තේරුම් ගන්න දෙයක් තිබ්බා. අඟුලිමාල රහත් උනේ 900 ගාණක් මරලත් ගුණයි කරත්තේ ලෙහෙලා අයින් කරලා කියලා. කොච්චර වැරදි පව් කරත් ඔයාගේ ජීවිතේ ඔයා ඒ හැමදේම වාට නිවැරදි කරන්න පුළුවන් අවස්ථාවක් එක අවස්ථාවක් දීලා තියෙනවා. බුදුන් වහන්සේ ලෝකෙට කියලා දුන්නා තමන් පස්සේ වෙන හෙවණැල්ල වගේ හොඳ පස්සෙන් එනවා කියලා. උන්වහන්සේ ඉතිරි කරලා ගියා කරුවලට අඳුරට හෙවණැල්ල පේන්නේ නැහැ කියලා. ඔයා කොච්චර හොඳ කරත් ඔයා දාන පිට දාන ලෝකෙට පරිත්‍යාග කරත් ඔයා ඉන්නේ අඳුරක නම් ඔයාගේ හෙවණැල්ල කාටවත් පේන්නේ නැහැ.
ඇස් දෙක පියාන අහන්න හිත අඳුරක තියෙනවද කියලා. හිත වේදනාවක, කලකිරීමක, පීඩනයක, දුකක, ප්‍රශ්නයක, බයක, සැකයක තියෙනවා නම් ඔයා මොනවා කරත් ඔයාගේ හෙවණැල්ල ඔයා කොයිතරම් පින්දහම් කරත් ඔයාට පරිසම් දෙන්නේ නැහැ. ඔයාට එලවන්නේ අර වේදනාවක් වෙලා එලවනවා. දුක දුකක් වෙලා එලවනවා. බය බයක් වෙලා එලවනවා. ඔයාට ඔයාව අහිමි කරනවා. තේරුම් ගන්න. ඔබ සොයන දේ ඔබ සොයන ලෝකෙක ඔයාට අවසර නැහැ ප්‍රතිපත්ති කඩන්න. අවසර නැහැ ප්‍රතිපත්ති කඩන්න. මහ මුහුදක ඔයාගේ නැව පෙරලිලා ඔයා මුහුදේ ගිලෙනවා. ඔයා කවදාවත් වතුර දිහා ආපුවම මේ වෙලාවේ ලුණු වතුර බොනවද? මහ මුහුදක නැව පෙරලිලා ඔයා මුහුදේ ගිලෙනවා. ඔයා මැරෙන්න ඔන්න මෙන්න ඔයා කිසිම වෙලාවක ඒ මුහුදු වතුර බොනවද? තේරුම් ගන්න ඔයා බොන්නේ නැහැ. ප්‍රතිපත්ති කඩන්න එපා. විශ්වාස කරන්න. ඇතුලේ නිර්මාණය කරගන්න ලස්සන පරිසරයක්. ඒක සතුට පිරිච්චි, ආදරේ පිරිච්චි, බය නැති, විශ්වාසය හැදිච්චි, ඔයාව අගය කරන, ඔයාට ආදරය කරන ලස්සන ලෝකයක් හදාගන්න. අන්න ඒ ලෝකය ඔබ සොයන දේ ඔබ සොයනවා කියන ලස්සන ලෝකය ඔයාට නිර්මාණය කරනවා. හිතන්න ඇයි මට වැරදුනේ? ඇයි මම පෙරදුනේ? මේ සර් කියපු කතාවලින් මොකක් හරි මගේ කෑල්ලක් තියනවද කියලා. අන්න ඒ කෑල්ල ඔයාට තියෙනවා. ඒ කෑල්ල අද නිදහස් කරගන්න. ඔයා අලුතෙන් ජීවිතේ පටන් ගන්න. සතුටින් නම්, විශ්වාසයෙන් නම්, ආදරෙන් නම් ඔයා අද දවස ආරම්භ කරන්නේ. අනාගතයේ සතුටින්, විශ්වාසයෙන්, ආදරෙන් ඉන්න ඔයාට විශ්වය පාරක් හදලා දෙනවා. ඒ නිසා ඔබ සොයන දේ ඔබ සොයන ලෝකයක් මේක. දැන් ඔයාගේ වාහනය ගැන හිතන්න පටන් ගන්න. ණය නෙමෙයි. මගේ ණය ගැන හිතන්න එපා. ඒ ණය ගෙවලා ඒ ණය දුන්නු අය ඔයාට ස්තුති කරන ආදරණීය දවස හිතන්න පටන් ගන්න. ඒ ණය ගෙවලා අලුත් ව්‍යාපාරයක් කරන යන පාර හිතන්න පටන් ගන්න. විවාහයේ ප්‍රමාදකම නෙමෙයි, ලස්සන විවාහ උත්සවයක් ගැන හිතන්න පටන් ගන්න. ඉදිවෙච්ච ලස්සන ගේ ගැන හිතන්න පටන් ගන්න. ෆ්ලයි කරලා ලොකු රටක ලස්සන රටක ජීවත් වෙන ලෝකෙ ගැන හිතන්න පටන් ගන්න. රට යන්න පුළුවන් වෙයිද නෙමෙයි. ඒ රට ගිහිල්ලා ජීවත් වෙන්න. ෆේක් ඉට් මේක් ඉට්. ආසාව ඉෂ්ට වුණාසේ ජීවත් වෙන්න. හැම තැනම තියෙන්නේ විද්‍යාත්මක ගැඹුරු විද්‍යාත්මක තියරි එකක්. ඒ නිසා ඔයාලට පුදුම ආශාවක් තියෙන්න ඕනේ. ඉෂ්ට වෙච්ච ලෝකයේ තුල ජීවත් වෙන්න. ඒ ලෝකයේ තුල ජීවත් වෙන කෙනාගේ ලෝකය විශ්වය ලස්සනට හදලා දෙනවා. ඒ නිසා මෙන්න විද්‍යාත්මක සත්‍ය කතා දෙකක් අපි ඔයාලට කියලා දුන්නා. එකක් ඔබ සොයන දේ ඔබ සොයනවා. දෙක ඔයාගේ මොලේ ඇදෙන දෙයට ඔයාව ඇදෙනවා. නිරන්තරයෙන් කල්පනා කරන්න මගේ හිත ඇතුලේ මොකද්ද ගැඹුරින්ම තියෙන කතාව. වේදනාවක් නම් වේදනාව උරුමයි. දුකක් නම් දුක උරුමයි. සැකයක් නම් සැකේ උරුමයි. බයක් නම් බය උරුමයි. මෙන්න මේ කෑල්ල ගලවලා වතුර පිරිසිදු කරන තාක්කල් ඔයාට කවදාවත් පතුල බලන්න හම්බෙන ලෝකයා මොන පාඨමාලාවක් කරත් මොන විද්‍යාවක් ඉගෙන ගත්තත් ඔයා තුලින් ඔයාව පිරිසිදු කරගන්න තාක්කල් ඔයාට ලෝකේ ඇත්ත පේන්නෙත් නෑ. ලෝකයේ සත්‍ය දැනෙන්නෙත් නෑ. ඔයා දිනන්නෙත් නෑ. සියල්ල තේරුම් ගන්න වෙනස් වෙන්න ආපහු කියනවා ඔබ සොයන දේ ඔබ සොයනවා. සුබ දවසක්.